ලැබුවා වූ නව වසර සුබම සුබ වාසනාවන්ත නව වසරක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා FS සුවි YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ඔයාලා හැමෝටම. අද තවත් අවුරුද්දක් අපේ ජීවිතයෙන් නිහඬවම සමුගෙන ගියා. 2025 කියන්නේ සරලව කිව්වොත් අත්දැකීම්, වේදනා, සතුට, පරාජය, ජයග්‍රහණය මේ හැම දෙයක්ම එකට එකතු වුණ අවුරුද්දක්. ඒත් අද අපි පිවිසෙන්නේ 2026 කියන අලුත් අවුරුද්දට. 2026 කියන්නේ නිකම්ම කැලෙන්ඩර් එකේ අංකයක් නෙමෙයි. ඒ කියන්නේ නව අවස්ථාවක්, නව ආරම්භයක්, නව හුස්මක්. අපි හැමෝම පසුගිය අවුරුද්ද දිහා බලද්දි කියන වචන දෙකක් තියෙනවා. මට ඒක කරන්න තිබුණා. එදා ඒ තීරණය ගත්තනම් හොඳයි. ඒත් අද මතක තියාගන්න පසුගිය කාලේ වෙනස් කරන්න බැරි වුණාට ඉදිරිය වෙනස් කරන්නවට අදම පුළුවන්. 2025ට පියවර තියද්දී මම ඔයාගෙන් පුංචි දෙයක් අහන්නම්. ඔයා තවම පරණ වේදනාවන් අල්ලගෙන දින්නේ. පරණ අසාර්ථකතා ඔයාගේ ජීවිතයට සීමා දාගෙන දින්නේ. එහෙනම් මේ නව අවුරුද්දේ ඔයා ඒවා ටිකක් අතහැරලා දාන්න. 2026 කියන්නේ ඔයාට පිරිසිදු අලුත් පිටුවක්. ඒ පිටුවේ ඔයාට කැමති කතාව ලියන්න. මේ අවුරුද්දේ වැඩි වාද කරන්න එපා. ගොඩක් නිහතමානී වෙන්න. මේ අවුරුද්දේ සමාව දෙන්න ඉගෙන ගන්න. ඒක අනිත් අය වෙනුවෙන් නෙවෙයි. ඔයාගේ හිතේ සුවපත්භාවය වෙනුවෙන්. අපි හැමෝම සාර්ථක වෙන්න හදනවා. සල්ලි, ගරුණම්බු මේ දේවල් හොයනවා. ඒත් 2026 දී ඉස්සෙල්ලම හොයන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි හිතේ සතුට, හිතේ සාමය. මතක තියාගන්න, ඔයා සතුටින් නැත්නම් ලැබෙන ජයග්‍රහණවල කිසිම රසයක් නැහැ. 2026 දී වාට කියන්න පුළුවන් නම් මම මටම ගරු කරනවා. මම මට ආස විදිහට ජීවත් වෙනවා. මම මට වටිනාකමක් දෙනවා. එහෙනම් මේ අවුරුද්ද ඔයාට ජයග්‍රහණයක්. මේ අලුත් අවුරුද්දේ අනිත් අය වගේ වෙන්න එපා. ඔයා වගේම වෙන්න. අනිත් අයගේ ජීවිත කම්පයා කරන්න එපා. ඔයාගේ ජර්නි එක ඔයාගේම එකක් කරගන්න. 2026ට මට ඔයාලට කියන්න තියෙන්නේ එක් වාක්‍යයක් විතරයි. අදට වඩා හොඳ හෙටක් හදන්න පුළුවන් බලය තියෙන ඔයාගේ අතේමයි. ඒකින්ද මේ අවුරුද්දේ පරණ වේදනාවන්ට ගුඩ් බයි කියලා අලුත් බලාපොරොත්තු වලට වෙල්කම් කියමු. 2026 වාට හිතේ සුවය ලැබෙන, සිනහව වැඩි වෙන, කඳුළු අඩු වෙන, අර්ථවත් ඒ වගේම සුන්දර අලුත් අවුරුද්දක් වේවා. සුබම සුබ නව වසරක් වේවා. හැමෝටම good luck. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා.